අද වීඩියෝව තුළින් කතා කරන්න හිතුවේ දෙමාපියන්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි අපි දරුවන් සමග කටයුතු කරන විට අනුගමනය කළ යුතු තවත් පුංචි උපක්‍රමයක් ගැන. ඔබට අත්දැකීම් ඇති ඔබ දරුවාට යම් උපදෙසක් දෙන විට යමක් කරන්න කියලා කියන විට දරුවා ඔබට අවනත නොවන අවස්ථා ඔබව කෝප ගන්වන අවස්ථා ඕනෑ තරම් ඇති. නමුත් ඔබ දන්නවද එවැනි තත්වයට දරුවා පත්වෙන්නේ දෙමාපියන් වන ඔබේම වරදින් බව. දරුවාගේ වයසට මනස හරවාගෙන ඔවුන්ගේ ලෝකයේ තේරුම් ගන්න පුළුවන් මව්පියකු වීමට ඔබට හැකිනම් ඔබට දරුවාව නිතරම සතුටින් තබන්න පුළුවන්. වැඩිහිටියන් ලෙස දෙමාපියන් දරුවාට ආරක්ෂාව ආදරය නිදහස ලබා දෙන අතරම දරුවන් සමග කටයුතු කරන විට දරුවාගේ ලෝකය දකින්න පුරුදු වෙන්න ඕනේ. දරුවන් සමග කටයුතු කරන විට මානසික ආතතියෙන් පීඩාවෙන් සිටින දෙමාපියන්ට මේ වීඩියෝව වැදගත් වෙයි කියලා සිතනවා. අංක 1 තමයි දරුවාගේ ලෝකයට බැස බලන්න. දරුවාගේ ලෝකයේ තුල ඔවුන් කරන කියන දේවල් තුල තියෙන්නේ ඔවුන්ගේ සිතුවිලි. ඉතින් දෙමාපියන් තමයි මුලින්ම ඔවුන්ගේ කලාත්මක හැකියාවන් කුසලතා හඳුනාගෙන අගය කළ යුත්තේ. එවිටයි දරුවන් තව තවත් ඒවාට යොමු වෙන්නේ. ඉතින් දරුවෙකු චිත්‍රයක් ඇඳලා ඔබට පෙන්නුවොත් ඒ ඉතාමත් සරල දෙයක් ලෙස දකින්නේ නැතුව අගය කරන්න, වර්ණනා කරන්න, ඔවුන් සමග එකට සතුටු වෙන්න හොරු වෙන්න. අංක 2 තමයි දරුවා සමග සෙල්ලම් කරන්න. අපි දෙමාපියන් ලෙස දරුවාට සෙල්ලම් කරන්න අවශ්‍ය හැම දෙයක්ම ඔවුන්ට ගෙනත් දෙනවා. අවශ්‍ය හැමදේම ඔවුන්ට දීලා ඔවුන් සෙල්ලම් කරන තුරු අපි ෆෝන් එක දිහා බලාගෙන හරි අපි වෙන වැඩක් කරමින් හරි ඉන්නවා. නමුත් දරුවාට අවශ්‍යයි දෙමාපියන් ඔවුන්ගේ ලෝකය නරඹනව බලන්න. ඔවුන් සමග දරුවෙකු ලෙසම සෙල්ලම් කරනවට ඔවුන් කැමතියි. ඇත්තටම එතුළින් දරුවා සහ දෙමාපියන් අතර ඉතාමත් ආදරණීය බැඳීමක් ඇති වෙනවා. ඉතින් ඔබට හැකි සෑම විටම දරුවා සමග සෙල්ලම් කරන්න. වැඩිහිටියෙකු වුණත් ඔබ තුළ තිබුණු ළමා ලෝකය අවදි කරගනිමින්. අංක 3 දරුවාගේ හැඟීම් අහලා පිළිගන්න. දෙමාපියන්ට කරදරයක් කියලා හිතුනට දරුවාට අන්නේ කෑ ගහන්නේ ඔවුන්ගේ හැඟීම් පිට කරන්න. ඔවුන්ගේ ඇඬීම, කෑ ගැසීම ඔවුන්ගේ වරදක් නෙමෙයි. දුක, සතුට, බිය, කෝපය යන හැම හැඟීමක්ම දැනෙන වෙලාවට කරන්න ඕනි දේ ඉගෙන ගන්න දරුවන්ට කාලයක් යනවා. ඉතින් දෙමාපියන් ලෙස ඔබ දරුවන්ටත් හැඟීම් දැනීම සාමාන්‍ය දෙයක් බව දැනගෙන ඔවුන් සමග කටයුතු කිරීමයි වැදගත්. අංක 4 තමයි බලය පාවිච්චි කරලා දරුවන් පාලනය කරනවට වඩා ආරක්ෂාව, ආදරය දීම තුළින් දරුවන්ට කියලා දෙන්න. වැඩිහිටියන් ලෙස අපිට පුංචි දරුවන් බය කරලා පාලනය කරන්න හරිම ලේසියි. අපි හිතන්නේ ඒක තමයි සුදුසුම දේ කියලා. නමුත් ඔබ දන්නවද එවිට දරුවන්ගේ හිතෙන් ඈත් වෙන්නේ ඔබට ඇති ආදරය සහ ගෞරවයයි. හඬ නගනවට වඩා හඬ අඩු කරන්න. දඩුවම් වලට වඩා ප්‍රතිඵල වලින් පෙන්වන්න. බය කිරීම තුළින් දරුවා පාලනය කිරීමට වඩා ආදරණීය ක්‍රමයක් තෝරා ගන්න. අංක 5 තමයි සතුටට, පුදුමයට, හිනාවට ඉඩ තබා ගන්න. අපි වැඩිහිටියෝ වෙද්දී බොහෝ දේවල් අපිට සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. නමුත් පුංචි දරුවන්ට පුංචි දෙයක් වුණත් හරිම පුදුමයක්. වැහි බින්දු, මල්, පණුවන්, වැලි මේ හැම දෙයක්ම ඔවුන්ට සතුටු වෙන්න කාරණා. ඉතින් ඔබටත් පුළුවන් නම් දරුවා සමගම ඒ දේවල් සතුටට කාරණා බවට පත් කරගන්න දරුවාට මේ ලෝකය හරි ලස්සන තැනක් කියලා පෙනේවි. ඒ වගේම කොච්චර ගේයස් කළත් ඉවරයක් නෑ, හැම තැනම සෙල්ලම් බඩු, කොච්චර සේදුවත් ඉවරයක් නෑ, හැම වෙලේම වැලි අල්ලනවා කියලා දරුවාට දෝෂාරෝපණය කරන කලකිරෙන ඔබේ සිතටත් මානසික සහනයක් දැනේවි. ඉතින් දරුවන්ගේ ලෝකයට එබී බලන දෙමව්පියෙකු වෙනවා කියන්නේ දරුවාට සීමා, නීති දාන්නේ නැති දෙමව්පියෙකු වෙනවා කියන එක නෙමෙයි. අවශ්‍ය තැනදී දරුවාට සීමා මායිම් ආදරයෙන් දමන ගමන් දරුවාට ආරක්ෂාව, ආදරය, නිදහස ලබා දෙන ගමන් දරුවාගේ සීමාවට, දරුවාගේ ලෝකයට එබී බලන දෙමව්පියෙකු වීමයි. දරුවන්ට අවශ්‍ය සර්ව සම්පූර්ණ දෙමාපියෙකු නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ව තේරුම් ගන්න පුළුවන් ආදරණීය දෙමාපියෙකු වීමයි. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක්කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.